ශ්‍රී ලංකාවේ තේ පොල් රබර් කියන ප්‍රධාන භෝග වර්ග තුනෙන් පොල් කියන්නේ වීගොවිතැන හා සමාන යන වගාවක්. අර කතාවක් තියෙනවනේ සම්බෝලයි බතුයි කාලා හරි ඉන්න පුළුවන් කියලා. සම්බෝලයි බතුයි කාලා හරි ඉන්න ගෙදරක එක පොල් ගහක් හරි තිබීම වැදගත්. අද මම ඔබට කියලා දෙන්න යන්නේ ප්‍රධාන භෝග වගාවක් ලෙස හඳුන්වන පොල් වගාව සමග අතුරු භෝග වගාව කොහොමද කරන්නේ කියලා. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ උපරිම භූමි ඵලදායීතාවයක් ලබාගෙන ති වගා භූමියක් ගැනයි. මේ භූමියේ පොල් වගාව සමග අතුරු භෝග වගාවක් ලෙස අන්නාසි වගාවකුත් ඉඩමෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා වැටමායිමේ කුරුඳු වගාවකුත් පවත්වාගෙන යනවා. දැන් අපි බලමු කොහොමද මේ වගාව කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ අක්කරයක් පමණ භූමි ප්‍රමාණය පොල් කුරුඳු අන්නාසි වගා කරපු වගා බිමයි. අපි ඉස්සෙල්ලාම කොහොමද පොල් වගාව සිද්ධ කරේ කියලා පැහැදිලි කරලා ඉමු. සකස් කරගත්තු භූමියක අඩි 26 පරතරයක් ඇතිව අඩි 3 ගැඹුර තියෙන වලක් කපලා ගන්නවා. ඒකට ඉස්සෙල්ලාම ප්‍රථමයෙන්ම පොල් එලි තට්ටුවක් දානවා. ඉන්පසු පස් දානවා. නැවත වරක් පොල් එලි දාලා නැවත පස් තට්ටුවක් දාලා තමයි පැලය හිටවන්නේ. අවුරුද්දකට පොල් පැලයකට පොල් පොහොර දෙපාරක් විතර ඩොලොමයිට් එක දානවා. මේ තියෙන්නේ දැනට අවුරුදු 2.5 පමණ වයස ඇති පොල් පැලයක්. අතුරු භෝගයක් වන අන්නාසි කොහොමද හිටවන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම අන්නාසි පැල හිටවන ආකාරය බලලා ඉමු. සිටවීමට ගන්නා අන්නාසි පැලය මෙවැනි සරුසාර හොඳින් කියන්නේ පලිබෝධ හානි වලින් තොර හොඳ සරුසාර අන්නාසි පැලයක් විය යුතුයි. අපි දැන් බලමු අන්නාසි පැලයක් සිටවීමට පෙර සිදු කරන ක්‍රියාවලිය. ඉස්සෙල්ලාම අන්නාසි පැල කෘමිනාශකවල ගිල්වනවා. දවසක් හෝ දෙකක් කෘමිනාශකවල ගිල්ලලා තියලා ඊට පස්සේ මේ අන්නාසි පැල දිලීරනාශකවල ගිල්වනවා. ඉන් පස්සේ තමයි පැල අපි හිටවන්නේ. පසු මාස 2කට පස්සේ අපි අන්නාසි පැලවලට පොහොර දානවා. දෙපාරක් පොහොර දැමීම කරන්න ඕනේ. ඊට පස්සේ මාස 8ක් 10කට පස්සේ පැල පූදින්න හෝමෝන දානවා. ඉන්පසු මාස 4යි දින 10කට පමණ පස්සේ අන්නාසි අස්වැන්න ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අස්වැන්න නෙලාගත හැකි ප්‍රමාණයේ අන්නාසි ගෙඩියක්. දැන් බලමු කොහොමද කුරුඳු වගාව සිද්ධ කරලා තියෙන්නේ කියලා. මේ කුරුඳු හිටවලා තියෙන්නේ වැටමායිමේ මේ ඉඩමෙන් උපරිම ප්‍රයෝජනයක් ගැනීම සඳහා තමයි මේ කුරුඳුත් හිටවලා තියෙන්නේ. ඒ වගේ පොල් වලට එන පොල් කුරුමිනි හානියත් අවම කර ගැනීමට මේ කුරුඳු හිටවීමෙන් බලාපොරොත්තු වෙනවා. අපි දැන් බලමු මේ වගාවන් සතුන්ගෙන් වෙන හානි වළක්ව ගන්න කරලා තියෙන උපක්‍රම මොනවද කියලා. වගාව ඌරන්ගෙන් ආරක්ෂා කර ගැනීමට එයාපෝට් දැලකුත් ඒ වගේම රිලවුන්ගෙන් මේ වගාව බේරා ගන්න සූර්ය ශක්තියෙන් නිපදවන සෝලා එකක් සහ දැලක් භාවිතා කරලා තියෙනවා. මේ තියෙන්නේ සූර්ය ශක්තියෙන් සූර්ය බලයෙන් ක්‍රියා කරන සෝලා යන්ත්‍රයක්. මේ තියෙන වැඩුණු පොල් වගාවක් එක්ක අන්නාසි අතුරු භෝගයක් විදිහට වගා කරලා තියෙන ආකාරය. මම දැන් ඇවිල්ලා ඉන්නේ පොල් සමග බුලත් වගාවක් සහිත ඉඩමකටයි. බුලත් වගා කිරීමේදී දැඩි ආරක්ෂිතව වගා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි බුලත් කියන්නේ ඉක්මනින් රෝග පැමිණෙන භෝගයක්. අඩි 3ක් පළල පාත්තියක තමයි බුලත් වගා කරලා තියෙන්නේ. බුලත් වලට ඉක්මනින් රෝග බෝ වෙන හින්දා මේ ගොවීන් කැමති නැහැ පිටස්තර අය මේ වගා බිමට ඇතුල් වෙනවට. මේ බුලත් වලට විශේෂයෙන්ම එළු පොහොරත් සමග රසායනික පොහොර තමයි පොහොර විදිහට යොදාගන්නේ. මේ බුලත් විදේශ රටවලට අපනයනය කරනවා. බුලත් දැඩි අවුරශ්මයෙන් ආරක්ෂා කර ගැනීමට මේ වගේ සෙවණ දැල් පාවිච්චි කරනවා.